සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ ළඟ එන අලුත් අවුරුද්දට ඔයාගේ ගෙදරට එන අමුත්තන්ගේ වෙජිටේරියන් අය ඉන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක මස් මාළු වලටත් වඩා රසට හදාගන්න පුළුවන් ඩෙවල් එකක් තමයි අද මම අරගෙන ආවේ. 1 ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඒකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම සෝයා මීට් වැහෙන ගානට උණු වතුර එකතු කරගෙන විනාඩි 10ක් විතර තැම්බෙන්න වහලා තියාගන්නවා. සෝයා මීට් ටික ඇල් වතුරෙන් එකපාරක් හොදගෙන වතුර ටික හොඳට මිරිකලා අයින් කරගෙන තියෙන්නේ. ඒකටම තව ලුණු තේ හැඳි භාගයක්, කෝන් ෆ්ලවර් මේස හැඳි දෙකක් එකතු කරගෙන සෝයා මීට් වල හොඳට තැවෙන විදිහට මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් සෝයා මීට් ටික බැද ගන්න තෙල් ටිකක් ලිපේ තියලා තියෙන්නේ. තෙල් ටික හොඳට රත් වුණාම සෝයා මීට් ටික එකතු කරගන්නවා. සෝයා මීට් ටික කරකර ගන්න නැතුව ගින්දර අඩුවෙන් තියාගෙන බැද ගන්න. සෝයා මීට් ටික ගොඩක් වෙලා බැද ගන්න ඕන වෙන්නේ නැහැ. සෝයා මීට් ටික ක්‍රිස්පි ගතියට බැදෙනකොට තෙල් එකෙන් අයින් කරගන්න. දැන් මම සෝයා මීට් ටික ඔක්කොම බැදගෙන ඉවරයි. ඊළඟට මම වළඳක් ලිපේ තියාගෙන සෝයා මීට් බැදගත්තු තෙල් වලින්ම තෙල් මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වෙනකොට සුදු ලුණු ගෙඩි 5ක් පොඩි ඉඟුරු කෑල්ලක් තලලා මම තෙල් එකට එකතු කරගන්නවා. සුදු ලුණු ඉඟුරු ගොඩක් වෙලා ටෙම්පරාදු කරගන්නේ නැහැ. මේ වගේ සුවඳ එනකොට මම කරපිංච එකතු කරගන්නවා. ඒකටම ලොකු බීලුණු ගෙඩියක් එකතු කරගන්නවා. මම බීලුණු කොටු හැඩයට කපාගෙන තියෙන්නේ. මාළු මිරිස් කරල් 3ක්, අමු මිරිස් කරල් 2ක් එකතු කරගන්නවා. තක්කාලි ගෙඩියක් මම කොටු හැඩයට කපාගෙන තියෙන්නේ. ඒකත් මම එකතු කරගන්නවා. ඒකටම කෑලි මිරිස් මේස හැඳි 2ක් එකතු කරගන්නවා. ගම් මිරිස් තේ හැඳි භාගයයි, කහ තේ හැඳි කාලයි, ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. තක්කාලි සෝස් මේස හැඳි 3ක් විතර එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගන්නවා. සෝයා සෝස් මේස හැඳකුත් මම එකතු කරගත්තා. ඊළඟට කෝන් ෆ්ලවර් තේ හැන්දකට අඬු කෝප්ප කාලක් විතර වතුර එකතු කරගෙන මේ ටික හොඳට දිය කරගෙන එකතු කරගන්නවා. මේ විදිහට කෝන් ෆ්ලවර් දාගත්තාම මේ ඩෙවල් එක හොඳට උකු ගතියට හදා ගන්න පුළුවන්. ඊළඟට විනාඩියක් විතර අඩු ගින්දරේ මම මේ ටික උයා ගන්නවා. ඒකටම ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න පුළුවන්. මම සීනි මේස හැන්දක් විතර එකතු කරගෙන කලවම් කරගන්නවා. මේ වෙලාවේ ලුණු රස මදි නම් බලලා එකතු කරගන්න. ඊළඟට බැදගත්තු සෝයා මීට් එක එකතු කරගෙන මේ සෝස් එක සෝයා මීට් වල දැවටෙන විදිහට හොඳට කලවම් කරගන්නවා. සෝයා මීට් ඩෙවල් එක දැන් හදාගෙන ඉවරයි. ඉතින් මේ ඩෙවල් එක ගොඩාක් රසයි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.